මම ඩිවයිස් එක TV එකත් එක්ක සම්බන්ධ කරන්න පාවිච්චි කරපු එකම කේබල් එක HDMI කේබල් එක විතරයි. ඊට අමතරව පවර් ඇඩැප්ටර් එක සම්බන්ධ කරලා තිනවා පවර් දෙන්න. වෙන මොකුත්ම අත්‍යවශ්‍ය නැහැ මේකට. මුල්ම ඉන්ටර්ෆේස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. Netflix තියෙනවා, YouTube තියෙනවා, ඊට අමතරව Play Store මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මුලින්ම අපි කරන්න ඕන ඔයාගේ email එක අපි මුලින්ම ෆෝන් එකක් ගත්තම ෆෝන් එකට email එක දාන්න වගේම මේකටත් අපේ email එක ඇතුළත් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් අපිට setting වලට ගිහිල්ලා පුළුවන් අපේ Wi-Fi network එක connect කරගන්න device එකට. මෙතෙන්ට ඔයාට Wi-Fi password එක දීලා connect කරගන්න තියෙන්නේ. ඔයාගේ දර router එකක් හෝ internet connection එකක් මුකුත් නැත්නම් ඔයාගේ smartphone එකෙන් hotspot පාවිච්චි කරලා ඔයාට මේක connect කරගන්න පුළුවන්. hotspot අවශ්‍ය වෙන්නේ ඔයාගේ internet connection එකක් නැත්නම් විතරයි. එහෙම නැත්නම් ඔයාට phone එක කොහොමත්ම අවශ්‍ය වෙන්නේ නැහැ මේ device එක පාවිච්චි කරන්න. සමහර අය අහනවා මේක TV බලන්න පුළුවන්ද කියලා. TV බලන්න මේක අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් TV බලන්නත් පුළුවන්. online YouTube එකෙත් online channel ටික තියෙනවා. එහෙම නැත්නම් අපිට මොකක් හරි app එකක් download කරගෙන TV channel ටික බලන්නත් පුළුවන්. මේකෙන් වෙන්නේ මේක සම්බන්ධ කරන්නේ TV එකට නිසා අමුතුවෙන් TV බලන්න අවශ්‍ය නැහැ. අපි මේකේ YouTube පාවිච්චි කරන Netflix ඒ වගේම අනෙක් smart වැඩ ටික තමයි මේකෙන් අපි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ විදිහට YouTube එක log වෙන්න පුළුවන්. ගොඩක් පැහැදිලි. වීඩියෝ ගොඩක්ම පැහැදිලිව බලා ගන්න පුළුවන් ඔයාලට. YouTube එකේ තියෙන ඕනම වීඩියෝ එකක් ඔයාලට බලන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මම ඔයාලට වීඩියෝ එකක් ප්ලේ කරලා පෙන්නන්නම්. අපි විනීලාගේ වීඩියෝ එකක් බලමු. ෆෝන් එකේ වගේම YouTube එකේ තියෙන ad play වෙනවා මේකේ. අපිට ad එක skip කරගන්න පුළුවන් remote එක පාවිච්චි කරලා. ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳ තත්ත්වයේ තියෙනවා නම් ඔයාලට මේ වගේ කිසිම ලැග් එකක් නැතුව ඉතාමත් පැහැදිලිව YouTube පාවිච්චි කරන්න හැකියාව මේ device එකෙන් ලබා ගන්න පුළුවන්. මේ device එකේ USB port දෙකක් තියෙනවා. ඒ නිසා ඔයාලට keyboard එකක් mouse එකක් පහසුවෙන්ම සම්බන්ධ කරගන්න පුළුවන්. Bluetooth mouse එකක් උනත් පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ඔයාලට remote එක පාවිච්චි කරනට වැඩිය ගොඩක්ම ලේසි. YouTube එකේ මොනවයි search කරනකොට type කරන්නෙම ගොඩක් පහසුයි keyboard එක පාවිච්චි කරාම. ඉතින් ඔය විදිහට smart TV එක පාවිච්චි කරන option ඔයාගේ normal TV එකනොත් පාවිච්චි කරන්න හැකියාව මේ device එක කරා ඔයාලට ලැබෙනවා. ඉතින් මේක මෙලදී ගන්න ඔයාලට අපිට WhatsApp message එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ website එකේ තියෙනවා www.npslanka.com website එකේ සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා device එක ගැන. එතනින් ගිහලා buy කරන්න පුළුවන්. මම නම් කියන්නේ එතනින් ඔයාලට WhatsApp එකට එන්නත් පුළුවන්. WhatsApp එකට ඇවිල්ලා මට message එකක් දාන්න. direct කතා බහ කරලා device එක අපෙන් ගන්නවා නම් තමයි address එකයි phone number එකයි අපිට දාන්න. දවස් දෙකක් ඇතුළත ඔයාලට delivery කරලා දෙන්න පුළුවන්. courier charge එක 400ක් add වෙනවා. device එකේ මිල වෙන්නේ 8500යි. delivery කරන එකට නම් 8900ක් තමයි සම්පූර්ණ ගාණ වෙන්නේ. අපේ shop එක තියෙන ඇඹිලි පිටියේ shop එකට ඇවිල්ලා ගන්න කෙනෙක්ට බලලා අරන් යන්න පුළුවන් 8500.